අපි මම වේදිකා නාට්‍ය පසුබිමෙන් ආපු කෙනෙක්. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මට වෙන පොඩි පන්නරයක් තියෙනවා රැඳිලා ඉන්න. ඒ ලැබෙන ඇගීම වටිනවා. වසංගත සමයක් ආවා, අරගලයක් ආවා, දේශපාලන බල පෙරලි ආවා. ඒ මොනවා ආවත් මේක අඛණ්ඩව පවත්වගෙන ඒම තුල තමයි ඒ වටිනාකම රැඳෙන්නේ. අපි හැමෝම හරිම ආදරය කරන කලා චරිතයක් සහ හරිම නිහතමානී කලා චරිතයක්. ආයුබෝවන්. අයිබෝන්. අද රයිගම් සමගින් තමයි මේ විදිහට එකතු වෙන්නේ නොමිනේෂන් එකත් එක්ක. මොනවටද නොමිනේට් උනේ? හොඳම නළුවා කියන කාණ්ඩය යටතේ තමයි නොමිනේට්ලා තියෙන්නේ. බලමු ඉතින්. ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නට ඕනේ. සාමාන්‍යයෙන් ශාස්ත්‍රය තුල ගත්තාම රැඳෙන්නට අමාරුයි. සහ අපි කියනවා දැන් නව පරපුර ගත්තාම ඇවිල්ලා යනවා හැබැයි පැවැත්මක් නැහැ කියන කාරණාව. ශාස්ත්‍රය තුල රැඳෙන්නට නම් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? නාට්‍ය කලාවේ දැන් මේ නාට්‍ය කලාවනේ නාට්‍ය කලාවේ මූලධර්ම වල කියනවා. ඉතින් අර සතත අභ්‍යාසය, ව්‍යුත්පත්තිය, නිස්සරණ අධ්‍යාසය වගේ පොඩි පරවචන කීපයක් තියෙනවා. ඉතින් අර සතත අභ්‍යාසය කියන්නේ නිරන්තර අභ්‍යාසය කියන එක. ඉතින් නිරන්තර අභ්‍යාසය කියන එක කොහොමද කරන්න කියන එක ඉතින් හොයා ගන්න ඕන. ඉතින් අර අපි මම වේදිකා නාට්‍ය පසුබිමෙන් ආපු කෙනෙක්. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මට වෙන පොඩි පන්නරයක් තියෙනවා රැඳිලා ඉන්න. ඉතින් මම අවුරුදු මං හිතන්නේ දැන් 25කට වැඩි කාලයක් තිස්සේ රැඳිලා ඉන්නවා. ඉතින් අර අභ්‍යාසගත වෙන්න ඕන. ඒක හොයාගන්න එක ටිකක් අමාරුයි, ලේසි නෑ. අපි නිරන්තර දේවල් බලන්න ඕන, කියවන්න ඕන. ඉතින් එහෙම එකක තමයි තියෙන්නේ. ඒ වගේම කලාකරුවෙක්ට ජීවිතයට ඇගීමක් කියන දේ කොයිතරම් දුරට වැදගත් වෙනවද සහ වටිනවාද? ඒක ගොඩාක් වටිනවා. ඒක සමාජයෙන් හෝ වේවා, මේ වගේ සංවිධානාත්මක මට්ටමින් හෝ වේවා, ඒ ලැබෙන ඇගීම වටිනවා. ඒ පොඩි පන්නරයක් ලැබෙනවා මම යම් හොඳ දෙයක් කරනවා ඇති කියලා. ඉතින් ඒක ඇතරම මේක ඉදිරියට කරගෙන යන්නත් විශාල පන්නරයක් ලැබෙනවා ඒකෙන්. ඒ වගේම කලාකරුවෙක් හෝ වේවා කලාකාරිනියක් හෝ වේවා එම පුද්ගලයා වගේ යන්න විවිධ තැන්වල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා සහ විවිධ ඇගයීම් සිද්ධ කරනවා. හැබැයි රයිගම් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. මේ රයිගම් ගැන කතා කරොත් මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නේ? ඔව්, අවුරුදු 22ක් පුරාවට සම්මාන උළෙලක් පවත්වගෙන එන එක, ඒ පවත්වගෙන ඒම කොතරම් අසීරු වුණත් ඒ අසීරුතාවයන් මැද්දේ රටක් ඇතුලේ දැන් විවිධ කාලයන් වල විවිධ දේවල් සිද්ධ වෙනවා. දැන් අපි පහුගිය කාලේ අපිට ආසන්නම අපි දන්නවා වසංගත සමයක් ආවා, අරගලයක් ආවා, දේශපාලන බල පෙරලි ආවා. ඒ මොනවා ආවත් මේක අඛණ්ඩව පවත්වගෙන ඒම තුල තමයි ඒ වටිනාකම රැඳෙන්නේ. අවුරුදු 22ක් අඛණ්ඩව පවත්වගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 22ක් කියන්නේ සාමාන්‍යයෙන් ජීවිත කාලයෙන් භාගයක් වගේ කියලා හිතන කාලයක් නෑ අද කාලේ නේද? ඉතින් මගේ ජීවිත කාලය ඇතුලේ මම මේ අවුරුදු 22 රයිගම් එකේ දැකලා තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඒ අඛණ්ඩව නොසැලී පවත්වගෙන ඒම. එතකොට දැන් මේක අවුරුද්දක් දෙකක් කරලා ආයේ නැති වෙලා දෙවිලා ආයේ අවුරුද්දක දෙකක කරලා නේ. එතකොට දැන් රාජ්‍ය මට්ටමින් තියෙන සමහර උළෙලවල් වුණත් හිටිකමක් නැති වෙනවා. ඒ වගේ එන සම්මාන උළෙලවල් අපි දැකලා තියෙනවා මේ ජීවිත කාලය ඇතුළත. මගේ කලා ශාස්ත්‍රය තුළ මගේ කාලය ඇතුළත. ඉතින් ඒකෙදි මේ අවුරුදු 22ක් මේ අඛණ්ඩව පවත්වගෙන ඉන්න ඇත්තටම ලොකු දෙයක්. ඒක අසීරු කාර්යයක්. පහසු නෑ. ඉතින් ස්තුතිවන්ත වෙනවා. මේ එහෙම පවත්වගෙන ඒම තුලම තමයි මේ උළෙලේ වටිනාකම ගොඩ නැගෙන්නේ. ඉතින් ඒක බොහොම අගය කළ දෙයක්. අවසාන වශයෙන් ඔබට ආදරය කරන පිරිසක්, ඔබේ රංගනයට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ අයට මොකද්ද කියන්න තියෙන්නේ? ඉතින් මං ගැන එහෙම මගේ රංගනයට ආදරය කරන පිරිසක් මාත් එක්ක නැතිලා ඉන්නවා නම් ඒ මොකක් හරි විශ්වාසයක් එක මං හොඳ දෙයක් කරනවා ඇති කියලා හිතාගෙන. ඉතින් ඉදිරියට රැඳිලා ඉන්න ඒ වගකීම ඉෂ්ට කරන්න මං බැඳිලා ඉන්නවා. බලමු ඉස්සරහට හොඳ නිර්මාණ ලබා දෙන්න මං උත්සාහ කරනවා. හරි. එහෙනම් අන්න ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියනවා. ඒ වගේම ඉදිරි ගමනටත් සුබ ප්‍රාර්ථනා එකතු කරන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.